තෙරුවන් සරණයි සුපත් වේවා සෑම සියලු දෙනාට. අද දවසෙත් මේ දහම් කාරණාව ඔයාලගේ ජීවිතයට යහපතක් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේ අප භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන වමත් සව්වන මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන පුංචි දහම් කාරණාවක් කියන්න අපි හිතුවා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඉර්ධිමත් අතරින් අග්‍ර ස්ථානයේ සිටින්නේ. ඒ කියන්නේ මේ තුන් ලෝකෙම්ම ඉර්ධි පාන්න පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේට. ඉන්පසු ඉර්ධි පාන්න පුළුවන් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. ඉතින් උන්වහන්සේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ කෝලිත පරිබ්‍රාජකයෙක් විදිහට ඉපදෙනවා. උන්වහන්සේට හිටිය හොඳම කල්යාණ මිත්‍රයෙක්. ඒ තමයි උපතිස්ස. මේ උපතිස්ස කෝලිත දෙන්න පුංචි කාලේ ඉඳන්ම තරුණ වියට පත් වෙනකම් ඉතා සතුටින් තමයි එලා කාලය ගත කරේ. ඒ දෙන්න හැම වෙලාවෙම අධ්‍යාපන හැදෑරුවේ හැම මොහොතකම ධර්මයේ හේවි ඔක්කොම කරේ මේ දෙන්න එකටමයි. ඉතින් මේ දෙන්න යනවා දවසක් ගිරිග්ග සමජ්ජ නාට්‍ය සංදර්ශනය බලන්න. ඉතින් මේ සංදර්ශනය බලද්දි මෙයාලට මේ කාමයේ ගැන, ගිහි ජීවිතය ගැන කලකිරෙනවා. එකම දේ වෙමින් පවතිනවා කියලා මෙයාලට දැනුණාට පස්සේ මේගොල්ලෝ හිතනවා ධර්මය හොයාගන්න ඕනේ කියලා. මෙයාලා ගිහිල්ලා සංජය බෙල්ලට්ට කියන ඒ තවුසානංගාව පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි වුණාට පස්සේ ඒත් එයාලා ඉතින් ධ්‍යාන වඩුවත් ඒගොල්ලන්ට ධර්මය අවබෝධ කරගන්න බැරුව යනවා. ඊටසේ මේ දෙන්න කල්පනා කරනවා අපි දෙන්න දෙපැත්තකට බෙදිලා ගිහිල්ලා ධර්මයේ හොමු කාටද ඉස්ලාම ලැබෙන්නේ ඒ කෙනා ඇවිල්ලා අනිත් කෙනාට කියන්න ඕන කියලා. ඉතින් මෙහෙම යද්දී උපතිස්ස පිරිපැජයට හම්බ වෙනවා අපේ අස්සජි මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ හරිය ප්‍රියමනාපයි. උන්වහන්සේගේ ගමන, උන්වහන්සේගේ වර්ණය ඉතින් උන්වහන්සේ දකිද්දි හරියට සතුටටපත් වෙලා මේ ධර්මය කොහොමද ඔබ වහන්සේ කාගේද ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද විස්තර අහලා ඉතින් මේ අපේ අස්සජි මහරහතන් වහන්සේ ඒ ධම්මා හේතුප්පබවා කියන ගාථාව පැහැදිලි කරද්දී සෝවන් භාවයටපත් වෙනවා මේ උපතිස්ස. ඊට පස්සේ මෙයාට ඇවිල්ලා කෝලිත පරිබ්‍රාජයටත් මේ ගාථාව කිව්වට පස්සේ මේ ධර්මයේ කිව්වට පස්සේ යත් සෝවන් භාවයටපත් වෙලා මේ දෙන්න සරියුත් මේ අස්සජි මහරහතන් වහන්සේගේ ගුරුවරයා වෙන අප බුදුරජාණන් වහන්සේ හොයාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ දකිනවා ඈතින් මේ දෙන්න එති. අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් සමග ධර්ම සාකච්ඡාව කර ඉදි තමා මේ දෙන්න ඈතින් ඉද්දි කියනවා මහණෙනි ඔය එන උපතිස්ස කෝලිත අනාගතයේ මේ බුද්ධ ශාසනයේ දෑසවුවන් බවට පත් වෙනවා කියලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙනවා. උපතිස්ස සාරිපුත්ත නමින් දකුණ සව් වගේම කෝලිත මොග්ගල්ලාන නමින් වමත් සව් නමින් පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් කියනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි ලබාගෙන උපසම්පදාවත් ලබාගෙන කමඨාන් ලබාගෙන ධර්මයේ වඩනවා. වඩද්දී මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවස් 7ක් භාවනා කළත් මාර්ගඵලයක් වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න නැවතත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා භාවනා කරාට පස්සේ උන්වහන්සේ මහරහත් භාවයට පත් වෙනවා. ඉතින් අප මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉර්ධිමත් අතින් අග්‍ර කෙනෙක් තමයි අප මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ 이르දිය නිසා උන්වහන්සේ ගොඩාක් 이르දි පාපු අවස්ථා අප බුද්ධ ශාසනයේ තියෙනවා. දවසක් මොග්ගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා යනවා තව්තිසා දිව්ලොවට වැඩම කරද්දී මහා මේරු පර්වත මුදුනේ නන්දෝපනන්ද කියලා නාරජෙක් ඉන්නවා. ඉතින් මේ නාරජුට හරියට තරහ යනවා. මට ඉහලින් කවුද ගියේ කියලා මෙයා ගොඩාක් කෝපයටපත් වෙලා මෙයා මහා කළු නයි වෙසක් මවාගෙන අර මහා මේරු පර්වතයේ 7 පාරක් දරණින් වෙලා ගන්නවා. ඉතින් මේක දකිනවා රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම මේ නායාව দমনය කරන්නද කියලා.
ඉතින් භද්දිය මහරහතන් වහන්සේත් අවසර ඉල්ලනවා. ලැබෙන්නේ නැහැ. රාහුල මහරහතන් වහන්සේත් අවසර ඉල්ලනවා. ලැබෙන්නේ නැහැ. මහා කශ්‍යප මහරහතන් වහන්සේත් අවසර ඉල්ලනවා. නමුත් ලැබෙන අවසානයේ අපේ මුගලන් මහරහතන් වහන්සේට අර නන්දෝපනන්ද නාරජු දමනය කරන්න අවසර ලැබෙනවා. ඒ වගේම තමයි අප භාග්‍යවතුන් වහන්සේ නිරංජනාවේ වස් සමාදන් වෙනවා. වස් සමාදන් වෙද්දී උන්වහන්සේ කර්මය බලපාලා උන්වහන්සේ 3 මාසයක් දාන්නේ නැතුව යනවා. නැති වුණාට පස්සේ උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට වළඳන්න වෙන්නේ යව හාලි කියන්නේ අශ්‍රයන්ට දෙන හාල වංගෙඩියේ දාලා කොටලා ඊට පස්සේ ඒවා අග්ගලා හදලා තමයි වළඳන්නේ. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ කියනවා මේ 3 මාසයක්ම අපි මෙහෙම වළඳන්න ඕනේ. මම මේ මහ පොළොව අනිත් පැත්ත හරවලා ඒ තියෙන රසේ වළඳන්න ඉර්ධි පාණ්ඩති කියලා. ඉතින් නිරංජනාවෙන් ඉල්ලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා කර්මයෙන් පැනලා යන්න බෑ. නිසා අපි කර්මයට මුහුණ දෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි නන්දුත්තරා පරිබ්‍රජාව පරදලා පෙරදීමට පවා වාදයෙන් පරද්දනවා. එයා ඒ නන්දුත්තරා කියන පරිබ්‍රජකාව පැවිදි වෙලා මේ ත්‍රිවේදයේ හොඳට ඉගෙනගෙන එක එක තැන්වල ඇවිද කියනවා මාත් එක්ක මෙහෙම ධර්මයේ මන් ත්‍රිවේදයේ හොඳට දන්නවා ධර්මයේ දන්නවා. ඒ නිසා මං කිසිම කෙනෙකුට පෙරදෙන්න කැමති නැහැ. මාත් එක්ක කවුද වාද කරන්න කැමති කියලා මොග්ගල රහතන් වහන්සේ ඒ වාදයෙන් එයා පරද්දනවා. ඒ වගේ තමයි කෝසී සිටුතුමා. එයා හරියට මසුරුකමින් අග්‍රස්ථානයේ හිටපු කෙනෙක්නේ. එයා මසුරුකමින් මුලා වෙලා හිටියේ. ඉතින් ධර්මය පැහැදිලි කරලා ධර්මයට යොමු කරලා මේ මසුරුකමින් එයාව ගලව ගන්නවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන් පූර්වාරාමයේ පයින් ගහලා සොලවන්න. පූර්වාරාමයේ පයින් ගහලා හොලවනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි ආරාධනා කරන්නේ පූර්වාරාමයේ මෙහෙම සොලවන්න කියලා. ඒ වගේ ගොඩාක් ඉර්ධි පාප කෙනෙක් තමයි අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හිටියා. කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ වගේ තමයි ලක්කන මහරහතන් වහන්සේ. සමහර දවස්වලට උන්වහන්සේලා දෙනම ගිජ්ජුකූටෙන් පල්ලහැට ගිජ්ජුකූට පරවදින් පල්ලහැට බයල්දී දිව්‍ය ලෝකවල ඉර්ධීන් වඩිද්දී එක එක දෙවිවරු, එක එක ප්‍රේතයෝ, එක එක අය හම්බ වෙනවා. ඉතින් හම්බෙලා ඉතින් එයාලව දමනය කරලා දෙවිවරු හම්බුණා. මේ දෙවිවරු හම්බෙන් ඒගොල්ලෝ ඇයි එච්චර ලස්සන ඕගොල්ලෝ විවාහමන කොහොමද? ඇයි මෙයා ඕගොල්ලෝ මෙහෙම හම්බුනේ කියලා අහලා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිහියට දේශනා කරනවා. ඒ වගේම තමයි නරකයේ ඉපදිච්ච අය අති භයංකර නරකයේ දුක් විඳින අය හම්බෙලා ඇවිල්ලා ඒ ගැනත් කියලා මේ ගිහි පැවිදි සියලු දෙනාම ධර්මයේ පැත්තට යොමු කරන්න උන්වහන්සේ ගොඩාක් ඉර්ධිමත් පාලා තියෙනවා. ඉතින් ඒ ඉර්ධිමත් පාපු නිසා ඒ බුද්ධ ශාසන කාලයේදී මේ අර ශාසනයේ සියලුම ලාභ සත්කාර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන්න පටන් ගත්තා. විශේෂයෙන් මුගලන් මහරහතන් වහන්සේ නිසා. ඊට පස්සේ අර හිටපු මේ නිගණ්ඨ හරියට තරහ ගත්තා. ඒ කියන්නේ දැන් අපිට කිසි දෙයක් ලැබෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා විශේෂයෙන් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ පාන ඉර්ධිමත් පාන නිසා කියලා තරහ අරගෙන මෙයාලා තීරණය කරා මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේව ඝාතනය කරන්න. ඉතින් මේ සොරු සමූහයකට කහවණු 1000ක් දීලා කිව්වා මෙයාව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඝාතනය කරන්න කියලා. ඝාතනය කරන්න දැන් අර සොරු මග බලාගෙන හිටලා මුගලන් මහරහතන් වහන්සේ කොහෙද යන්නේ කොහෙද එන්නේ කියලා හොඳට විමසලා බලලා දවසක් මුගලන් මහරහතන් වහන්සේ කුටියේදී මේගොල්ලෝ ඝාතනය කරන්න ඉදි මුගලන් මහරහතන් දැනගත්තා. දැනගත්ත පස්සේ දොරේ සිදුරෙන් 이르දියෙන් පැනලා ගියා. දෙවෙනි දවසේ අල්ල ගන්න ආවා. ඒතකොට උන්වහන්සේ 이르දියෙන් අහසට පැන නැගලා ගියා. තුන්වෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසේදී උන්වහන්සේ කල්පනා කරා ඇයි මට මෙහෙම වෙන්නේ? මං සංසාරේ මොකක් හරි කරලා ඇති පවක් කියලා. උන්වහන්සේ කර්ම විපාකයට බලලා පෙර භවයක් ගැන බලන්න පටන් ගත්තා. එක් අසංක කල්පලක්ෂයක දෙමව්පියන් දෙන්නෙක් අන්ධ දෙමව්පිය දෙන්නෙක් හිටියා. ඉතින් මේ ගිහි බැම්මෙන් බැඳුනොත් දෙමව්පියන් සුවසේ පින් රැස් කරගෙන එයාලව බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගිහි බැම්බෙන්
මිදෙන්න හොඳ නැහැ, මං කවදාකවත් පැවිදි වෙන්න හොඳ නැහැ කියලා අර දෙමව්පියෝ දෙන්නව හරිය ආදරෙන් රැක බලා ගත්තා. හරිය තරුණ විය ලස්සන කුමාරයෙක්. ඉතින් මේ අම්මයි තාත්තයි දෙන්නටම ඇස් පේන්නේ නැති නිසා මේ අම්මා හැම වෙලාවෙම ඇටිවිලි කරා අපි නැති ගිය කාලට වා තනි වෙනවාට කවුරුත් නැහැ. ඒක නිසා ඔයා කසාද බඳින්න කියලා. ඉතින් අද කාලේ දෙමව්පියෝ දරුවන්ට ওই දේ තමා කරන්නේ. තමන්ගේ සැප වෙනුවෙන් අනිත් අයව පාවිච්චි කරනවා. ඉතින් එදත් උනේ මේ සිද්ධිය තමයි. ඉතින් අර කුමාරයා දෙමව්පියන්ගේ වචනෙට කියලා මේ කීකරු වෙලා දෙමව්පියෝ හොයලා දුන්න අර ගැහැණු කෙනෙක් බිරිඳක් විවාහයට පත් වුණා. පත් වුණාට පස්සේ ඉතින් මෙයාලා හරිය සතුටින් දෙමව්පියෝ හොඳ බලාගෙන ඉද්දි මේ ටිකක් කාලයක් යද්දි මේ ස්ත්‍රියගේ යථාර්ථය උඩට එන්න පටන් ගත්තා. ඉතින් එයා හරිය නපුරු කුරේරු අර දෙමව්පියන්ට කෙනෙහිලිකම් කරන කණ්ඩ දෙන්නේ නැති හරියට වෙනස් කරන බිරිඳක්. ඒත් එයා ඒක කියන්නේ එයා කියන්නේ ස්වාමියාවට පස්සේ ඔයගේ දෙමව්පිය මෙහෙම කරනවා හරිම කරනවා කිය ඒ ස්වාමීසර ස්වාමියාව රවට්ට ගන්නවා. ඉතින් සමහර දවස්වල මේ ගෙදර ඔක්කොම අපිරිසිදු කරනවා. අපිරිසිදු කරලා කෑම බීම ඔක්කොම කාලා කරලා වළම්පිකම් පොලේ කුඩු කරලා ඒවා තියෙනවා. ඒතර අහනවා කවුද කරේ කියන්නේ මේ වගේ ඇස් පේන්නේ නැති අම්මා දෙන්න තමයි මට තවත් මෙයාලත් එක්ක විඳවන්න බෑ. මම යනවා යන්න කියලා ඔයා මේක තීරණයක් ගන්නව නැද්ද කියලා කියනවා. ඊට පස්සේ අර ස්වාමියා අර කුමාරයා ඉතින් රැවටෙනවා අර බිරිඳගේ කීම් වලට. රැවටුණාට පස්සේ දෙන තීරණය කරනවා මේ මහලු අම්මවයි තාත්තවයි මරන්න. ඉතින් මෙයාලා දවසක් කරත් එක මේගොල්ලෝ යනවා නෑ ගමන් යනවා කියලා යනවා. යද්දි මේ මහා කැලයක් මැදට ගිහිල්ලා මේ කරත්තේ නතර කරලා කියනවා සොරු කට්ටියක් ආවා. ඒක නිසා කරත්තෙන් බහින්න බැහැලා මේ ලොකු ලීයක් දීලා කියනවා ආවොත් මේකෙන් ගහන්න කියලා දෙනවා. ඊට පස්සේ අර අම්මලා කියනවා ඊට පස්සේ අර බිරිඳයි ස්වාමියා මොකද කරන්නේ පුරවට හොරු ඇවිල්ලා වගේ සද්ද කර කර මේ දඟලලා කියන ඉතින් අර අම්මා තාත්තා කියනවා අනේ අපි නම් දැන් වයසට ගිහිල්ලා අපේ ඇස් පේන්නෙත් නැහැ. අනේ පුතේ දුවේ ඔයාලා මෙහෙන් පැනලා ගිහලා ජීවිතය ගත කරන්න. ඔයාලා දී ගලව ගන්න කියලා. ඉතින් අර අම්මයි තාත්තයි අඬනවා. ඉතින් අර අම්මයි තාත්තයි හිතන්නේ මේ ඇත්තටම හොරු කියලා. ඊට පස්සේ මේ දෙන්න අර අම්මයි තාත්තට අතට ගහලා අතපය කුඩු කරලා මරලා දානවා. ඒක පේන්න පටන් ගන්නවා මුගලන් මහරහතන්. ඊට පස්සේ උන්වහන්සේ හිතනවා නෑ මට මේ පවෙන් ගැලවීමක් නෑ. මං රහත් භාවයට පැත්තත් මේකෙන් ගැලවීමක් නැහැ කියලා උන්වහන්සේ ඒකට මුහුණ දෙනවා. ඉතින් අර සොරු මොකද කරන්නේ? අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අතපය හොඳට කුඩු කරලා කයේ බලය නැති කරනවා. හැබැයි උන්වහන්සේට දැන් හිතේ බලය තියෙන. ඊට පස්සේ උන්වහන්සේ කරන්නේ මොකද? සිරුර 이르දි බලයක් අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පිරිනිවන් පාන අවසර ඉල්ලනවා. අවසර ඉල්ලුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අපි ආයි කවදාකවත් මුණ ගැහෙන්නේ නැති නිසා ධර්මයේ දේශනා කරන්න කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්තෙනුත් මේ වගේ හමු නොවන ගමනක් ගියා. ඔබ වහන්සේත් ආයි කිසිදා හමු නොවන ගමනක් යන්නේ. ඒක නිසා ධර්මයේ දේශනා කරන්න ඉදිරි පාන්න කියලා උන්වහන්සේ අහසට නැගලා ධර්මයේ දේශනා කරනවා. කරාට පස්සේ උන්වහන්සේ අවසර ඉල්ලන උන්වහන්සේගේ පිරිනිවන් පාන්න කාලසිලාවට වැඩවසන් යන්න. ඉතින් උන්වහන්සේ කාලසිලාවට වැඩවසලා අනුපාදිශේෂ පරිනිවර්ණ ධාතුවෙන් පිරිනිවන් පානවා. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑලා නිසා අපවත් උනේ නැහැ. මේ සොරු ගහලා තමයි අපවත් උනේ කියලා මේ කටකතා පැතිරෙන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ මේක අජාසත් රජතුමාගේ කනටත් ගියා. අජාසත් රජතුමා රාජපුරුෂයෝ දාලා මේ ගැන හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් ගත්තට පස්සේ අර සොරු කණ්ඩායම එක්කෙනෙක් හම්බෙලා එයාගෙන් ප්‍රශ්න කරලා ඊට පස්සේ කොහොමාරි මේ සොරු ටික ඔක්කොම අල්ලගත්තා. අල්ලගෙන හැවෝ එයාලට කවුද මේ දේ කරන්න කියලා අනුබල දුන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අර සොරු කිව්වා නිගණ්ඨයන්ගේ කීම නිසා කහවණු 1000ක් ගත්තා. ඒක නිසා තමයි අපි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ විදිහට අපවත් කරේ කියලා. ඉතින් රජතුමා හරිය ආදරේ අපේ රජතුමාගේ තාත්තව ඝාතනය කරා තමයි අජාසත් රජතුමා. නමුත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ තමයි උන්වහන්සේ හිම අපීතෘ ඝාතනය කරේ අසත්පුරුෂයෙක්න දේවදත්ත
දේවදත්ත භික්ෂුව නිසා තමා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අවබෝධ කර ධර්මය ඇහුවට පස්සේ මේ රජතුමා හරියට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට උදව් කරා. ඉතින් උන්වහන්සේ හරි ආදරේ රජතුමා හරි ආදරේ භාග්‍යවතුන් වහන්සේට සහ ශ්‍රාවකයන් වහන්සේලාට. ඉතින් මෙයාට ගොඩාක් තරහ ගියාට පස්සේ නිගණ්ඨයෝ 500කුත් ගෙනල්ලා අර සොරු 500ක් ගෙනල්ලා සොහොනකට අරන් ගිහිල්ලා නාභිය ළඟට වෙනකම් වැළලුවා. වලල්ලා පස් හොඳට තද කරලා පිදුරු දාලා ගිනි දැම්මා. ගිනි දාලා ඊට පස්සේ නගුල් වලින් සෑවා. සාලා ඊට පස්සේ ඒවා අර සුණු විසුණු කරලා දැම්මා. දැම්මට පස්සේ තමා එයාගේ හිතට එයා එහෙම දඬුවමක් දුන්නේ මේ මුගලන් මහරහතන් වහන්සේව අපවත් කළ දෙයට. ඉතින් අද දවසේ මේ මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිත කතාව උන්වහන්සේ කරපු ඉර්ධිමත් භාවයේ උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත් ක්‍රමයේ දිහා බලද්දී අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අද සමාජයේ ගොඩාක් දුරට දෙමව්පියෝ දරුවන්ට කෙනෙහිලිකම් කරනවා, දරුවෝ දෙමව්පියන්ට කෙනෙහිලිකම් කරනවා, මහලු නිවාසවල දානවා, පාරවල් තොටවල් වල දානවා, ගින්දර තියෙනවා, පයින් ගහනවා. අද කාලේ ගොඩාක් අපට අහන්න ලැබෙන දේවල් තමයි දරුවෝ හරියට දෙමව්පියෝ බලා ගන්න නැහැ කියන එක. සමහර දරුවෝ දෙමව්පියෝ වමනයක් දාද්දිත් එයාලා අප්පිරියා කරනවා. ඒගොල්ලෝ මල පහ කරද්දිත් ඒගොල්ලෝ බයිනවා, කෑ ගහනවා, රණ්ඩු කරනවා, එළවනවා. නමුත් එයාලා පුංචි කාලෙදී එයාලගේ ඒගොල්ලෝ වමනේ දාද්දි කකා ඉන්න බත් ටිකට ඒගොල්ලෝ වමනේ දැම්මත් එයාලා ඒක අප්පිරියාවක් කරේ නැහැ. කකා ඒගොල්ලෝ කෑම කකා ඉද්දී හරි ඒගොල්ලෝ මල පහ කරොත් එයාලා කවදාකවත් විසි කරේ නැහැ, බැන්නේ කරේ නැහැ. ඉතින් අද දෙමව්පියන්ට මේ දරුවෝ ගොඩාක් කෙනෙහිලිකම් කරනවා. ඒ වගේම ඒ අතරින් බෝසත් දරුවෝත් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි බිරිඳ ගොඩාක් විදිහට බිරිඳ තමන්ගේ ස්වාමියාව කොටවනවා දෙමව්පියන්ගේට එක වෙනස්කම් කතා කිය බිරිඳගේ කේලම් අහලා ස්වාමියා හරියට අද කාලේ දෙමව්පියන්ට හරියට හිරිහැර කරනවා. හරියට දොස් කියනවා. හැබැයි මේ කරන හැම වචනයක් පාසාම, හිතන හැම සිතුවිල්ලක් පාසාම අපි කරා එනවා කියලා අපිට මුගලන් මහරහතන් වහන්සේ දිහා බලලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද උන්වහන්සේ අග්‍ර සව් වමත් සව් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඉහළින්ම ඉන්න කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට උන්වහන්සේ කර්මයේ පසුපසින් ආවනම් පෘථග්ජන අපිට මොනවා වෙයිද කියන්න අපි දන්නේ නැහැ. අපි ඉන්න වයසත් එක්ක අපිට අමතකයි අපි වයසට යන බවත්, අපි ලදරුවේ හිටිය බවත්. ඒක නිසා තමයි අද කාලේ බොහෝ දුරට දෙමව්පියන්ට මේ වගේ හිරිහැර කරන්නේ. ඒ වගේම බොහෝ දෙමව්පියෝ ඉන්නවා දරුවන්ටත් හිරිහැර කරන. ඉතින් ඔයාලගේ ජීවිතේ මේ ධර්මය ප්‍රයෝජනවත් වේවා කියලා ආශිර්වාද කරනවා.